ඉස්සලාම ඇඳුමේ ලස්සන බලනවා. බලලා අපි හිමීසර ඒකේ අර තියෙන කාඩ් එක බලන්නේ ටැග් එක. කීයද අඩේ? හරි. දැන් පර්ස් එකත් එක්ක අපි ඒක ගලප ගන්න ඕනේ. ගලපගෙන තමයි පර්ස් එකේ තියෙන ගානට අනුව තමයි අපි ඇඳුම සිලෙක්ට් කරන්නේ. එහෙම නොවේ පුතේ ධනවතෙක් කියන්නේ. ධනවතා කවදාවත් පුතේ ඇඳුමේ මිල බලන්නේ නැතුව Tamanට ඕනි දේ ගන්න පුළුවන් නම් ආන් එදාට ඔබ දියුණුයි කියලා කියනවා. තේරෙනවද? කිසිම භාණ්ඩයක මිලක් නොබලා ඔබට ගන්න පුළුවන් නම් ඒ භාණ්ඩේ ආන් එදාට ඔබ දියුණුයි කියලා කියනවා. ඕලවල නම් ගුරුවරු ගහලා බැනලා දෙමව්පියෝ ගහලා බැනලා හරි ඇතිතරම් පදම් වෙන්න කියලා තමයි ඔයාලව ගොඩ දාන්න ඇත්තේ. හැබැයි ඒ ලෙවල් වල එහෙම කාටවත් ගහන්න බයින්න මොනවත් බෑ. දෙමව්පියන්ටවත් බලපෑමක් කරන්න බෑ. ඒක ඔබටම හිතිලා ඔබම ගොඩ දාන ගමනක්. තේරෙනවද? මේක ඇවිල්ලා වෙන කාගේවත් නෙමෙයි. හරි මේක ඇවිල්ලා ඔයාලගේ විභාගේ. තේරෙනවද? සිස්සත් එහෙම දෙමව්පියන්ගේ විභාගනේ. ගුරුවරයාගේ දෙමව්පියන්ගේ. ඕලෙලුත් ඇවිල්ලා කාගේද විභාගේ? දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ විභාගයක්. හරි ඒකෙදිත් ලොකු බලපෑමක් කරනවනේ. ගුරුවරයා පවා එහෙමනේ කරලා දාලා කොහොම හරි උගන්වලා ගොඩ දාන්න try කරන්නේ. හැබැයි ඒ ලෙවල් වල ගුරුවරයාට එහෙම බලපෑම් කරන්න බෑ. හරි ඒ ලෙවල් වල ඔබම තමයි මේක ප්‍රගුණ කරන්නේ. තේරෙනවද? ඉගෙන ගන්න දේ හරියටම ඔළුවට දාලා ඔබම තමයි මේක ගොඩ දාගෙන යන්න තියෙන ගමන. හරි වෙන කාටවත් බලපෑම් කරන්න බෑ. මොකද දැන් අවුරුදු 17යි. කීයද? 17යි භද්‍ර යවුණේ පොපියන චමත්කාරයේ හිරිමල් වයසනේ ඉන්නේ. මේ වයසට හිතන දේවල් ගොඩාක් තියෙනවා. හරි කොල්ලෙක් නම් කෙල්ලක් එක්ක යාළු වෙන්න හිතෙනවා. කෙල්ලක් නම් කොල්ලෙක් එක්ක යාළු වෙන්න හිතෙනවා. රවුමක් ගහන්න යන්න හිතෙනවා. හරි නුවර පැත්තේ ගිහිලා આવොත් හොඳයි කියලාත් හිතෙනවා. මාලිගාව එහෙම බලලා මල්වත්ත පැත්තේ එහෙම ගිහිල්ලා ෆොටෝ දෙක තුනක් ගහලා හොඳ සූට් පාරක් දාගෙන එන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. හරි එහෙම හිතන වාර අනන්තවත් තියෙනවා. හරි ඒ වගේම වැරදි වලට යොමු වෙන්න අවස්ථාවක් වැඩි. අයි අම්මා තාත්තා පිටිපස්සෙන් එන්නේ. හරි කීයක් හරි වැඩිපුරත් අතට දෙනවා. හරි එතකොට වැරදි කරන්න අපිට අවස්ථාව උදා වෙනවා. හරි එතකොට වැරදි කරන්න ගියොත් දරුවෝ ජීවිතය ඇනෙනවා. මේක වෙන කාගේවත් නෙමේ විභාගයේ ඔබේ. හරි මේකෙදී මම අර මුලින්ම කිව්වා වගේ සිහි බුද්ධිය කියන එක ඉතාමත්ම වැදගත්. තේනද? ඒ ලෙවල් වලදී කරන්න තියෙන්නේ ඒක තමයි මුලින්ම. හරි ඔළුවෙන් තමයි වැඩ කරගන්න ඕනේ. මොනින්ද? ඔළුවෙන්. පිස්සු වැඩ කරගෙන ඔක්කොමත් කරගෙන විශ්වවිද්‍යාලේ යන ළමයි ඇතිතරම් අපි දකිනවා. හරි ජීවිතේ මොනවත්ම අඩු කරගන්නේ. රවුම් ගහන ඒවත් ඔක්කොම කරගෙන කැම්පස් එකට ගිය ළමයි ඉන්න ඕන තරම්. හරි ලව් පිට ලව් තිබ්බත් ඒ උන් ඒ වැඩේ කරගන්නවා. ආන් ඒක තමයි වැදගත් වෙන්නේ. තේනවාද? මොනවා කළත් ජීවිතේ හරකට ඇතන්න යන්න. තේනවාද? මම ඒකයි කිව්වේ ජීවිතේ ගොඩක් දේවල් අතාරින්න එපා මේ වයසේ. හරි මේ වයස ආයෙන්නේ ජීවිතේ. හරි 17 18 හම්බ වෙනවද? නෑ 17 18 19 ওই වයස ආයේ කවදාවත් හම්බෙන්නේ. ඒ වයසට කරගන්න තියෙන දේවල් කරගන්න ඕනේ. හරි ඒක අනිවාර්යෙන් කරගන්න ඕනේ. හරි ඒ වයසේ කරගන්න තියෙන හැමදේම කරගෙන පුතේ මේ අධ්‍යාපනිත් කරගන්න ඕනේ. හරි අධ්‍යාපනිත් ඒ වයසේ විතරයි කරගන්න පුළුවන්. තේනවාද? ආන් ඒක බැලන්ස් වෙන්නේ නැති එක තමයි ගොඩාක් ළමයිගේ තියෙන අවුල. තේනවා ලව් කරන්න ගියාම ලව් විතරයි. අධ්‍යාපනය අයින් වෙනවා. හරි ඊළඟට ලස්සන වෙන්න ගියාම ලස්සන විතරයි. අධ්‍යාපනය අයින් වෙනවා. ඇඟ හදන්න ගියාම ඇඟ විතරයි හැදෙන්නේ. අධ්‍යාපනේ අයින් වෙනවා. එහෙම බෑ. හරි මේක හරියටම බැලන්ස් කරන්න ඕනේ. හරි ඇඟ හදාගන්න එකත් කරන්න ඕනේ. ලව් කරන එකත් කරගන්න ඕනේ. හැබැයි අධ්‍යාපනේ කරගන්න ඕනේ. ඔය තුනම බැලන්ස් කරගන්න. ඕවනේ ජීවිතේ තියෙන දේවල්. තේනවාද? ඔය තුනම බැලන්ස් කරගෙන අධ්‍යාපනය උඩට උස්සන්න. සරල දෙයක් තියෙන්නේ. අරවත් කරගෙන යන ගමන් මේක උස්ස ගන්න උඩට. හරි එතකොට ඔයාලගේ ජීවිතේට වැලියු එකක් එනවා. හරි ඔයාලා හැමෝම ලස්සනයිනේ. ඔය ලස්සනට අධ්‍යාපනය එකතු කරගෙන බලන්නකෝ. හරි මෙතන කිසිම ළමෙක් කැත නැහැ. හොඳ නළුවෝ නිලියෝ වගේ ඉන්නේ. හරි උඹලගේ ඔය ලස්සනටමයි පැටවෝ අධ්‍යාපනය එකතු කරගන්න. එතකොට ඔයාලා තවත් ලස්සන වෙනවා. තේරෙනවද? තවත් මොනවද වෙන්නේ? ලස්සන වෙනවා. ඔයාලගේ වැලියු එක වැඩි වෙනවා. තේරෙනවද? නැතුව ඔය ලස්සන විතරක් තියාගෙන අධ්‍යාපනය එකතු කරගත්තේ නැත්නම් පුතේ
ඔය ලස්සනට වැලියු එකක් නෑ. වටිනාකමක් නෑ. තේනාද? දැන් හිතන්නකෝ ලස්සන කෙල්ලක් බුද්ධිමත් වුණාම මොනතරම් ලස්සනද? ලස්සන කොල්ලෙක් බුද්ධිමත් වුණාම තවත් කොච්චර ලස්සනද? ආන් ඒක හිතන්න. තේනාද? ඔයාලට උපතින්ම දීලා තියෙන සබහා సౌందර්යය. ආන් මේ సౌందර්යයට එකතු කරගන්න අධ්‍යාපනය. ඉන්පස්සේ පුතේ ඔයාලා බැබලෙනවා කාටවත් නතර කරන්න බෑ. තේනාද? ඒ වටිනාකම කාටවත් ගන්නත් බෑ. ඔයාලා කැමති තැන් වලට ඉන්පස්සේ රින් ගන්න පුළුවන්. හරි අපේ ජීවිතේ නොලැබුණු තැන් දිනා ගන්න තියෙන එකම අවස්ථාව තමයි පුතේ අධ්‍යාපනය. අධ්‍යාපනයෙන් ගොඩාක් අයට පුතේ රින් ගන්න බැරි තැන් වලට රින් ගන්න පුළුවන්. තේනාද? ලොකු තැන් ස්පර්ශ කරන්න පුළුවන් අධ්‍යාපනයේ තිබුණා. ලස්සන විතරක් තිබිලා බෑ පුතේ අධ්‍යාපනෙත් එතෙන්න ඕනේ. ලොකු තැන් ස්පර්ශ කරන්න. නැත්තම් බෑ. කෙල්ලෙකුට නම් ලස්සන කෙල්ලක් නම් හොඳ පොරක් බඳින්න. හරි ඒ කියන්නේ පොරක් කියන්නේ පුතේ නිකන් ලස්සන තිබිච්ච පොරක් විතරක් නෙමෙයිනේ. හොඳ යාන වාහන තියෙන, හොඳ ජොබ් එකක් තියෙන, හොඳ අර වපසරියක් තියෙන අතට පයට ජීවත් වෙන්න පුළුවන්. හරි එහෙම පොරක් බඳින්න නම් ඔබේ ලස්සනත් එක්ක තියෙන්න ඕනේ අධ්‍යාපනය. කොල්ලෙකුටත් එහෙමයි. තේනද? ඉහළ තැනක ගිහිල්ලා කරක් ගහන්න නම් දරුවෝ අධ්‍යාපනයේ තියෙන්න ඕනේ. ඇතිතරම් සල්ලි හොයන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තොත්. තේනද? ඉගෙන ගන්නවා කියන්නේ ඔබ සල්ලිකාරයෙක් කියන්නේ කොහොමද කියන එකත් මම කියා දෙන්නම්. හරි දැන් අපි හරි කොහේ හරි ඇඳුමක් ගන්න යනවා කියමුකෝ. CIB එකට යනවා කියන්නකෝ. හරි අපි කොහොමද ඇඳුම ගන්නෙ පුතේ? කොහොමද බලන්නේ? ඉස්සලාම ඇඳුමේ ලස්සන බලනවා. බලලා අපි හිමීසරේ ඒකේ අර තියෙන කාඩ් එක බලන්නේ ටැග් එක. කීයද අඩේ? හරි. දැන් පර්ස් එකත් එක්ක අපි ඒක ගලප ගන්න ඕනේ. ගලපගෙන තමයි පර්ස් එකේ තියෙන ගානට අනුව තමයි අපි ඇඳුම සිලෙක්ට් කරන්නේ. එහෙම නොවේ පුතේ ධනවතෙක් කියන්නේ. ධනවතා කවදාවත් පුතේ ඇඳුමේ මිල බලන්නේ නැතුව Tamanට ඕනි දේ ගන්න පුළුවන් නම් ආන් එදාට ඔබ දියුණුයි කියලා කියනවා. තේරෙනවද? කිසිම භාණ්ඩයක මිලක් නොබලා ඔබට ගන්න පුළුවන් නම් ඒ භාණ්ඩේ ආන් එදාට ඔබ දියුණුයි කියලා කියනවා. තේරෙනවද? ආන් එතෙන්න ගොඩ නැගෙන්න. තේරෙනවද? දැන් අපි ගොඩ නැගිලා ඉන්න විදිහනේ මං කිව්වේ. තේරෙනවද? මිල නොබලා ඔබට අවශ්‍ය දේ ගන්න පුළුවන් නම් ආන් එදාට ඔබ ජීවිතේ දිනුවා හා සමානයි. හැම දෙයකම. මොනවාද? හැම දෙයකම මිල නොබලා ඔබට ගන්න පුළුවන් වුණ දවසට එදාට ඔබ ජීවිතේ දිනලා ඉවරයි. තේරෙනවද? දැනට ජීවිතේ දිනලා නෑ. ඕක තමයි ජීවත් වෙනවා කියන්නේ. හරි හොඳ සල්ලිකාරයෝ ගිහිලා බලන්නකෝ බඩු ගන්න විදිය. හරි හොඳට සල්ලි හොයන අය. හරි හොඳට සල්ලි හොයන්න නම් හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. හරි ඒක මොන විශේෂපතේද වැදගත් නෑ. ඔබේ බුද්ධිය සංවර්ධනය කරගත්තා නම් ඇතිතරම් ඔබට මුදල් හොයන්න ආයෝජන කරන්න පුළුවන්. එදාට ඔබ දියුණු වෙනවා. එදාට ඔබ දියුණුයි කියලා කියන්නේ එදාට. නැතුව පර්ස් එකේ තියෙන ගානට අනුව භාණ්ඩේ මිලදී ගන්නවා නම් ඒක දියුණුවක් නෙමෙයි පුතේ. ඒ කියන්නේ ඇතිතරම් සල්ලි හොයන්න ඕනි. හරි ඉගෙන ගන්නත් ඕනි ඒකට. හරි ඉගෙන ගත්තාම අපිට ওই දේ කරන්න පුළුවන්. තේරෙනවද? මොනවා හරි දෙයක් හරියට ඉගෙන ගත්තොත් ওই දේ අපිට කරන්නම පුළුවන්. තේරෙනවද? ඒකයි මම කියන්නේ A level කියන්නේ පුතේ කලාවක්. මේක හරියට මැච් එක ගහගන්න ඔයාලට මේක දිනා ගන්න පුළුවන්. හැබැයි මේකෙදී හරි ඉලක්ක සහගත ගමනක් තියාගන්න. මම අර පටන් ගද්දිම කිව්වනේ විෂයන් මාරු කර කර අර මේ තග්ගහි යන්න එපා. තෝරාගත්ත ගුරුවරේ විෂයන් තුන තෝරාගත්තා තනි ඉලක්කයට ගමන ගියා. හරි අවුරුදු දෙකෙන් ෆිනිෂ් කරලා දාන්න. හරි ආයේ කොහේවත් තියාගන්න එපා දෙපාර තුන් පාර ලියන්න. තේරෙනවද? එකවරින් ජීවිතේ ගොඩ දාගන්න. අයි දෙපාරක් තියාගන්න එපා. අඩු වයසින් දිනා ගන්න ජීවිතේ. තේරෙනවද? අඩුම ගානේ අවුරුදු 25 වෙද්දි පුතේ උපාධියක් කම්ප්ලීට් කරගෙන එළියට ඇවිල්ලා කරක් ගහන්න සමාජයේ. හරි උපාධියක් අරගත්ත දවසට ඔයාලට තේරෙයි මොනතරම් ගමනක් ඔයාලට යන්න පුළුවන්ද කියලා. අධ්‍යාපනය කියන්නේ එහෙම දෙයක්. තේරෙනවද? අධ්‍යාපනයේ තියෙන කෙනාට
දවසින් දවස උඩට යන්න පුළුවන් හිතෙනවා. ගොඩක් දේවල් කරන්න. හරි ඒකයි අධ්‍යාපනයේ තියෙන වටිනාකම. හරි විෂය නෙමෙයි වැදගත් වෙන්නේ බුද්ධියයි සංවර්ධනය කරගන්න ඕනේ. මේක සංවර්ධනය වුණාම පුතේ හැමදාම ඉහළට යන්න පුළුවන්. හරි ඔයාලා යන්නේ ශාස්ත්‍රීය අධ්‍යාපනයක. අර අපිට කියනවනේ වෘත්තීය අධ්‍යාපනය ඉතා වැදගත් කියලා. වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම එක තැනක විතරයි. දැන් මෙහෙම හිතන්නකෝ. හරි කෙනෙක් මැකෑනික් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තන් පස්සේ මිනිහට වාහනයක් හදන්න පුළුවන්. හරි මිනිහා මැරෙනකම්ම කරන්නේ වාහනේ හදන එක විතරයි. හැබැයි ඉගෙන ගන්න කෙනා වෙනම අධ්‍යාපනය අරගෙන එයා මොකද කරන්නේ? එයා වාහනේ හදන්නේ. හැබැයි එයා ඒ වගේ බාස්ලා කීප දෙනෙක් අරගෙන වෙනම වැඩපොළක් දාලා දවසින් දවස ඉහළට යනවා. තේන වෘත්තියක් විතරක් ඉගෙන ගත්තොත් එක තැනක නතර වෙනවා. උපාධිය දක්වා ඉගෙන ගත්තාම දවසින් දවස ඉහළට හිතන්න පුරුදු වෙනවා. ඕකයි ඔය අධ්‍යාපනයේ වෙනස. තේනාද? එකම වෘත්තියක ඉගෙන ගත්තොත් එතන විතරයි යා නතර වෙන්නේ. එහාට යන්න යාට බෑ පාරනේ. පාරක් කියා දෙන්නේ. හරි ඒකනේ ඔය බාස්ලා හැමදාම බිත්තිය බඳින එකනේ කරන්නේ. එහාට හිතන්න බෑ. හැබැයි ඊට එහා ඉගෙන ගත්ත කෙනා මොකද කරන්නේ? බාස්ලා සෙට් එකක් අරගෙන පුතේ වැඩට දාලා වෙනම බිල්ඩින් අරගෙන කන්ටැක්ට් අරගෙන කරනවා. ඒකට හැබැයි ඉහළ බුද්ධියක් තියෙන්න ඕනේ. ආන්ගේ බුද්ධිය තමයි මේ දෙන්නේ. තේනවද? හිතන්න පුරුදු කරන එක. පැහැදිලිද? ඒක නිසා ඉගෙන ගන්න එකේ වටිනාකම ඔච්චරයි තියෙන්නේ. වෘත්තියක් ඉගෙන ගත්තොත් අතන නතර වෙනවා. හැබැයි මේ අධ්‍යාපනයේ ඉහළට ගියාම ඊට එහා නිම්වලු පසය පුලුල් කරගෙන අපිට ගමන් කරන්න පුළුවන්. හරි එතෙන් ඉගෙන ගන්න. තේන රැකියාවකට නෙමෙයි ඉගෙන ගන්න ඕනි පුතේ ජීවිතේ දිනන්න ඉගෙන ගන්න ඕනි. ඉහළින්ම. හරි